හිතන්නකෝ ඔන්න අපි යාළුවොත් එක්ක හරි පවුලේ අයත් එක්ක හරි කොහේ හරි වංගු සහිත මාර්ගයකින් ගමනක් යනවා කියලා. හරිම සතුටින් සින්දුවත් කියාගෙන බස් එකේ හරි කාර් එකේ හරි යනවා. ඒත් කන්ද නැගින්න පටන් අරන් වංගු දෙක තුනක් යද්දි ඔන්න පටන් ගන්නවා. ඔළුව කැක්කුමෙනවා, දාඩිය දානවා, කටට කෙලවුනනවා, බඩ දඟලනවා වගේ දෙනවා. අන්තිමට වමන යන්න පටන් ගන්නවා. මුළු ගමනම එපා වෙනව නේද? ඔව්, ගොඩක් දෙනෙක්ට මේක ලොකු වදයක්. හැබැයි ඔයාලා කවදා හරි හිතලා තියනවද මේ වංගු පාරවල් වල යද්දි විතරක් ඇයි අපිට මෙහෙම වෙන්නේ කියලා? ඇයි සමහර අයට කිසිම අවුලක් නැතුව ෆෝන් එකත් ඔබ යන්න පුළුවන් වෙද්දි තවත් අයට මේක දරා ගන්නම බැරි. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ අන්න ඒ ගැනයි. මේකට කියන්නේ motion sickness. එහෙමත් නැත්නම් චලිතය නිසා ඇතිවන අසනීප තත්ත්වය කියලා. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මොකද අන්තිමට මම කියලා දෙනවා මේකෙන් බේරෙන්න පුළුවන් නියම ට්‍රික්ස් ටිකක්. හරි. අපි මුලින්ම තේරුම් ගමු ඇයි මේ වගේ දෙයක් වෙන්නේ කියලා. ඇත්තටම යාළුවනේ මේ වමන යන එක ලෙඩක් නෙමෙයි. ඒක අපේ මොළය රැවටීමකට ලක් වෙන එකක්. ඔව්, ඔයාට වුණ හරි. අපේ මොළේ කන්ෆියුස් වෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි. සාමාන්‍යයෙන් අපේ ඇඟේ සමබරතාවය බැලන්ස් තියාගන්න අපේ මොළයට ප්‍රධාන තැන් තුනකින් තොරතුරු ලැබෙනවා. පළවෙනි එක තමයි අපේ ඇස් වලින් දකින දේ මොළයට යවනවා. දෙවෙනි එක තමයි අපේ කන ඇතුලේ තියෙන සංවේදී කොටස ඉනයිය. කන ඇතුලේ, ඒ කියන්නේ අපිට පේන කන නෙමෙයි, කන ඇතුලේම තියෙන පොඩි ටියුබ් වගේක්. ඒ වගේ ඇතුලේ තියෙන්නේ වතුර වගේ දියරයක්. අපි ඇවිදිද්දී, දුවද්දී, හැරිද්දී මේ දියරේ හෙල්ලෙනවා. ඒකේ මොළයට කියනවා ඔන්න අපි දැන් චලනය වෙනවා කියලා. මේකට වෙස්ටිබියුලර් සිස්ටම් කියලා කියනවා. තුන්වෙනි එක තමයි අපේ හමේ සහ මාංශ පේශි වල තියෙන ස්නායු. ඒ වගේන් කියනවා අපි කොහොමද ඉඳගෙන ඉන්නේ, අපේ බර කොහෙටද තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි පාරේ ඇවිදගෙන යද්දී මේ තුනම මොළයට යවන්නේ එකම පණිවිඩයක්. ඇස් වලින් දකිනවා අපි ඉස්සරහට යනවා, කන ඇතුලේ තියෙන දියරේනුත් කියලා අපි ඉස්සරහට යනවා කියලා. ඉතින් මොළයට කිසි අවුලක් නැහැ. හැබැයි වාහනයක යද්දී, විශේෂයෙන් වංගු පාරක යද්දී මේක සම්පූර්ණයෙන්ම කන පිට ගැහෙනවා. දැන් හිතන්න ඔයා බස් එකක් ඇතුලේ ෂීට් එකක ඉඳගෙන ඉන්නවා. බස් එක වේගයෙන් කන්දක් උඩට වංගු ගනිමින් යනවා. දැන් ඔයාගේ ඇස් වලට පේන්නේ මොකද්ද? ඔයාට පේන්නේ ඉස්සරහා තියෙන ෂීට් එක, බස් එකේ වහලේ, එහෙම නැත්නම් ඔයාගේ අතේ තියෙන ෆෝන් එක. මේ කිසිම දෙයක් හෙල්ලෙන්නේ නැහනේ. ඉතින් ඔයාගේ ඇස් මොළයට පණිවිඩයක් යවනවා බොස් අපි එක තැනකට වෙලා නිශ්චලව ඉන්නේ, කිසිම ගමනක් යන්නේ නැහැ කියලා. හැබැයි අර කන ඇතුලේ තියෙනවයි කිව්ව දියරේ තියෙනවනේ. බස් එක වංගු ගනිද්දී, බ්‍රේක් ගහද්දී, වලවල් වලට වැටෙද්දී ඒ දියරේ හොඳටම හෙල්ලෙනවා. එතකොට කනෙන් මොළයට පණිවිඩයක් යවනවා බොස් අපිව මාර විදියට හෙල්ලෙනවා, අපි වේගෙන් යනවා වංගු ගන්නවා කියලා. දැන් මොළයට මාර ප්‍රශ්නයක්. ඇස් කියනවා එක තැන ඉන්න කියලා, කන කියනවා අපි වේගෙන් යනවා කියලා. මොළයට ලැබෙන්නේ එකිනෙකට පරස්පර පණිවිඩ දෙකක්, conflicting signals. අන්න එතකොට තමයි නියම සෙල්ලම පටන් ගන්න. අපේ මොළේ හරිම පරිස්සම්කාරී එකක්. පරිණාමයේදී අපේ මොළේ හැදිලා තියෙන්නේ මේ වගේ පරස්පර පණිවිඩ ලැබුණොත් ඒක භයානක දෙයක් විදියට සලකන්නයි. මොළේ හිතනවා ඇස් එකක් කියනවා, කන තව එකක් කියනවා. ඒ කියන්නේ මගේ සිස්ටම් එක අවුල් වෙලා. මට මායාවල් පේනවා, hallucinations. මේක වෙන්න පුළුවන් අපේ ඇඟට මොකක් හරි වසක් හරි විෂක් හරි ගියොත් විතරයි කියලා. හොව් යාළුවනේ. මොළේ හිතන්නේ ඔයා වස කාලා කියලායි. ඉතින් ඇඟට වසක් ගියාම ඒකෙන් බේරෙන්න ශරීරය කරන පළවෙනි දේ මොකද්ද? ඒ වස ටික ඉක්මනට ඇඟෙන් එළියට දාන එක. අන්න ඒ නිසයි මොළේ ඉක්මනට බඩට අන දෙන්නේ. ඇඟට විෂක් ගිහිල්ලා තියෙන්නේ ඉක්මනට බඩේ තියෙන දේවල් එළියට දාපන් කියලා. අන්න ඒ නිසයි අපිට මේ වමන යන තත්වය, එහෙම නැත්නම් නෝසියා එක ඇති වෙන්නේ. කොහොමද මොළේ වැඩේ? අපේ ආරක්ෂාවට කරන දෙයකින් අපිටමයි වදේ. දැන් ඔයාලට තේරෙනවනේ ඇයි ෆෝන් එක ඔබ ගියාම වමන යන්නේ කියලා. ෆෝන් එක දිහා බලන් ඉද්දි ඇස් සම්පූර්ණයෙන්ම එක තැනකට ફોකස් වෙලා තියෙන්නේ. එතකොට අර මොළයට යන වැරදි පණිවිඩය තවත් සැරට යනවා. පොත් කියවනකොටත් එහෙමයි. ඒ වගේම වංගු සහිත පාරවල් වලදී කන ඇතුලේ තියෙන තරලය වේගයෙන් දෙපැත්තට හෙල්ලෙන නිසා මේ තත්ත්වය ගොඩක් දරුණු වෙනවා. කෙලින් පාරක යද්දී එච්චර අවුලක් නැත්තේ ඒකයි. තව දේවල් තියෙනවා මේක වැඩි වෙන්නේ. බස් එකේ තියෙන පෙට්‍රල්, ඩීසල් ගඳ, සමහර අය ගහලා තියෙන සැර පර්ෆියුම් වල සුවඳ, ඒ වගේම බස් එකේ ජන්නල ඔක්කොම වහලා හුලං එන්නේ නැති වුනාම අපිට ඉක්මනටම මේ අමාරුව හැදෙනවා. දැන් ඔයාලට මේ ප්‍රශ්නෙත් එනවා ඇති නේද? හරි. මොලේ රැවටෙනවා නම් ඇස් දෙකයි කනයි පරස්පර පණිවිඩ යවනවා නම් ඇයි අපේ සමහර අයට විතරක් එහෙම වෙන්නේ කියලා? අපේ පවුලේ අනිත් අය යස අගේට කකා බිබි ෆෝන් එකත් ඔබ යන්නේ. ඒගොල්ලන්ගේ මොලේ රැවටෙන්නේ නැද්ද? ඇත්තනම යාළුවනේ ඒක මාර ප්‍රශ්නයක් තමයි. හැමෝගෙම ඇඟවල් එක වගේ නෑනේ. මේකට ප්‍රධාන හේතු කීපයක්ම තියෙනවා. අපි හැමෝගෙම ඇඟවල් එකිනෙකට වෙනස්. සමහර අයට අර මම කලින් කිව්වා කන ඇතුලේ තියෙන සමබරතාවය පාලනය කරන පද්ධතිය වෙස්ටිබියුලර් සිස්ටම් එක ගොඩක් සංවේදී, highly sensitive. පොඩි හෙලවීමක් වුණත් ඒ අයට ගොඩක් තදින් දැනෙනවා. ඒ අයට තමයි මේ motion sickness එක ඉක්මනටම හැදෙන්නේ.
අනිත් අයගේ පද්ධතිය එච්චරම සංවේදී නැති නිසා මොලේට එන පරස්පර පණිවිඩ ඒ අයට ලොකුවට බලපාන්නේ නැහැ. මේක නම් ගොඩක් වැදගත්. ඔයාලා දැකලා තියලාද නැව්වල වැඩ කරන නාවිකයෝ මුලින්ම නැවට නගිද්දී ඒගොල්ලන්ටත් මුහුදේ රළ පාරට සී සිග්නස් හැදෙනවා. හැබැයි කාලයක් යද්දී ඒක නැතුව යනවා. අයියේ ඒගොල්ලන්ගේ මොලය අර පරස්පර පණිවිඩ වලට පුරුදු වෙනවා. ඇඩැප්ට් වෙනවා. මොලේ ඉගෙන ගන්නවා මේ එන පණිවිඩ වලින් කියන්නේ මට වස දීලා නෙමෙයි මම මේ යන්නේ වාහනයක කියලා. ඉතින් නිතර දුර ගමන් යන අයට ඩ්‍රයිවර්ස්ලා වගේ අයට මේක හැදෙන්නේ නැත්තේ ඒගොල්ලන්ගේ මොලේ ඒකට පුරුදු වෙලා තියෙන නිසායි. ඒ කියන්නේ මොලේ ඒක නොසලකා හරින්න ඉගෙනගෙන තියෙනවා. ඔව් මේක අපේ ජාන වලින් ඒ කියන්නේ අපේ පවුලෙන් වෙන්නත් පුළුවන් දෙයක්. අම්මට හරි තාත්තට හරි මේ තත්ත්වය තියෙනවා නම් දරුවන්ටත් මේක එන්න තියෙන ඉඩකට ගොඩක් වැඩි. සමහර අයට උපතින්ම මේ පරස්පර පණිවිඩ දරා ගැනීමේ හැකියාව වැඩි. මේක ගොඩක් දුරට අවුරුදු 2-12 අතර පොඩි ළමයින්ට තමයි වැඩියෙන්ම හැදෙන්නේ. මොකද ඒගොල්ලන්ගේ ස්නායු පද්ධතිය තාම වර්ධනය වෙමින් පවතින නිසා. ඒත් වයසට යද්දී අපි වැඩිහිටියන් වෙද්දී ගොඩක් වෙලාවට මේ தත්ත්වය ඉබේම මගහැරිලා යනවා. ඉතින් පොඩි කාලේ මේ අමාරුව තිබ්බායට දැන් ඒක නැත්තේ නිසයි. පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා පිරිමි අයට වඩා කාන්තාවන්ට මේ මෝෂන් සික්නස් තත්ත්වය වැඩිපුර එනවා කියලා. විශේෂයෙන්ම හෝමෝන වෙනස්කම් වෙන කාලවලදී ඒ කියන්නේ ගර්භණී කාලයේ වගේ මේ තත්ත්වය ගොඩක් වැඩි වෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ දැන් ඔයාලට තේරෙනවනේ අයි අනිත් අයට මේක හැදෙන්නේ නැත්තේ ඒගොල්ලන්ගේ මොළය මේ තත්ත්වයට පුරුදු වෙලා තියෙන නිසා හරි ඒගොල්ලන්ගේ ශරීරය මේකට එච්චර සංවේදී නැති නිසා හරි. ඒ නිසා බස් එකේදී වමනේ ගියාම ඔයාලට ලැජ්ජ හිතෙන්න කිසිම හේතුවක් නැහැ. ඒක ඔයාගේ ඇඟේ තියෙන සාමාන්‍ය ප්‍රතිචාරයක් විතරයි. හරි. දැන් ලෙඩේ හැදෙන විදිය දන්නවනේ. එහෙනම් කොහොමද මේකෙන් බේරෙන්නේ? මම ඔයාලට කියලා දෙන්නම් නියම ප්‍රායෝගික ටිප්ස් ටිකක්. ඉස්සරහ ඈත බලන්න. මෙන්න මේක තමයි හොඳම විසඳුම. වාහනේ ඉස්සරහා ෂීට් එකක ඉඳගෙන පාරේ ඈත පේන තැනක. ඒ කියන්නේ ක්ෂිතිජයේ දිහා බලන් යන්න. නැත්තම් ජන්නල නිලියේ තියෙන කන්දු ගස් දිහා අතර බලන්න. එතකොට ඔයාගේ ඇස් දකින්නවා ලෝකෙ වෙනස් වෙනවා, චලනය වෙනවා කියලා. එතකොට අර මොලේට යන පණිවිඩ දෙකම සමාන වෙනවා. ෆෝන් එක පැත්තකින් තියන්න. ගමන යන වෙලාවට ෆෝන් එක බලන එක, පොත් කියවන එක සම්පූර්ණයෙන්ම නවත්තන්න. සින්දුවක් අහගෙන නිදහස යන්න. හොඳට වාතාජනය ලබා ගන්න. බස් එකේ නම් ජන්නලක් ළඟින් වාඩි වෙලා ජන්නලේ අරන්න. ඒන නැවුසිම් හුළඟට අපේ ඇඟට මාර සහනයක් දැනෙනවා. ඒ වගේම අර වාහනේ තියෙන ගඳ සුවඳ නැති වෙලා යනවා. ඉංගිරු දෙහි හෝ චූයින්ගම්. ඉංගිරු කියන්නේ මේ වමන යන එකට තියෙන දිව්‍ය ඖෂධයක්. ගමන යන්න කලින් ඉංගිරු දැම්ම තේ එකක් බොන්න. නැත්තම් ඉංගිරු කෑල්ලක් කපා ගන්න. එහෙම නැත්තම් ලෙමන් හරි දෙහි ගෙඩියක් හරි ළඟ තියාගෙන සුවඳ බලන්න. මින්ට් රස තියෙන චූයින්ගම් එක කපන එකත් ගොඩක් අයට සාර්ථකයි. බඩ ගැන හිතන්න. ගමන යන්න කලින් බඩ පැලන්න කන්නත් එපා. තෙල් අධික සැරකෑම කන එක අඩු කරන්න. නිදා ගන්න. ඔයාට මේ මුකුත් කරලා හරියන්නේ නැත්නම් හොඳම දේ තමයි S2 පියාගෙන නිදා ගන්න එක. S2 පියාගත්තම S වලින් මොලේට පණිවිඩ යවන එක නවතිනවා. එතකොට මොලේ කන්ෆියුස් වෙන්නේ නැහැ. මේ මුකුත් කරලා හරියන්නේ නැත්නම් ෆාමසි වල තියෙනවා මෝෂන් සික්නස් එකට බොන පෙති. උදාහරණයක් විදිහට අලෝමින් වඩේ. හැබැයි ડોක්ටර් කෙනෙක්ගෙන් අහලා මේ දේවල් පාවිච්චි කරන එක තමයි වඩාත් සුදුසු. ඉතින් යාළුවනේ අද ඉඳන් කන්දක් නගිද්දි හරි වංගු පාරක යද්දි ඔයාට මේ වගේ අමාරුවක් ආවොත් දැන් ඔයා දන්නවා ඇඟ ඇතුලේ මොකද්ද වෙන්නේ කියලා. මොලේ ඔයාව රැවටෙන්න කලින් ඔයා මොලය පාලනය කරගන්න. අද වීඩියෝ එකකින් අලුත් දෙයක් ඉගෙන ගත්තා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඔයාගේ යාළුවන්ටත් බලන්න මේක ෂෙයාර් කරන්න. විශේෂයෙන්ම ට්‍රිප් එකදී අනිවාර්යෙන් වමන යන යාළුවන්ට මේක යවන්න ඕනේ. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe button එකත් ඔබලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් තවත් මේ වගේ ලස්සන වැදගත් වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. පරිස්සමින් ඉන්න. සුබ දවසක් ඔයාලා හැමෝටම.